Hello guys, good evening. අපි බලමු ආපහු අලුත් වීඩියෝ එකකින්. දැන් පෙට්‍රල් ඊයේ ගණන් ගියා. දැන් රුපියල් 434ක් වෙනවා පෙට්‍රල් ඔක්ටේන් 92. අපි බලමු පික්මී දුවන එකකින් අපිට වාසියක් තියෙනවද? අපිට කොච්චරක් විතර වැටෙනවද කියලා අපේ කිලෝමීටර එකට. right. මම ෆෝන් එකකින් අපි බලමු පික්මී රයිට් එකක් දාන්න. right. මම මේක කලින්ම අරගෙන තිබ්බේ. මම දානවා පික්මී රයිට් එකක් කොළඹ කොටුවේ ඉඳලා බණ්ඩාරනායක එයාපෝට් එකට. right. ඔන්න අපිට එනවා ගණන් ටික. ඔයාලට මම මෙතන දාන්නම්. ෆ්ලෙක්ස් එකේ වැටලා තියෙනවා 3954ක්. ඊට පස්සේ මිනි එකේ තියෙනවා 4274ක්. හරිද? ඔයාලට බලන්න පුළුවන් මගේ ස්ක්‍රීන් එකේ බලන්න. ඊට පස්සේ තියෙනවා කා කියන එකේ තියෙනවා 5338ක්. right. මිනි වෑන් එකට තියෙනවා 4362ක්. right. අපි බලමු මේ අපිට මේකෙන් 15% අයින් කරලා පස්සේ ඒ කියන්නේ අපි මේකෙන් 15%ක් අපි ගාන අයින් කරන්න ඕනේ, කමිෂන් එක දෙන්න ඕනේ පික්මී එකට. එතකොට ෆ්ලෙක්ස් එකට වැටෙන ගාන මම විතරක් කරලා හදලා පෙන්නන්නම්. ෆ්ලෙක්ස් එකට අපි බලන්න ඕනේ 3654 කිරීම පහළ එදින 100 රුපියල් 548ක් අපි පික්මී එකට ගෙවන්න ඕනේ. right. අපි පික්මී එකට 548ක් ගෙවුවට පස්සේ අපිට ඉතිරි වෙනවා 3654 548ක් 3106ක්. right. අපිට ඔක තමයි ගයිස් හම්බෙන්නේ. ඒතර අපි මේ කොළඹ කොටුවේ ඉඳලා එයාපෝට් එකට ගියොත් අපිට රුපියල් 3106ක් හම්බ වෙනවා. හරි. අපි බලමු කටුනායක එයාපෝට් එකට කොළඹ කොටුවේ ඉඳලා කිලෝමීටර් කීයක් තියෙනවද කියලා. right. මෙතන මේ වල් ඇති. right. මෙතන මම බලන් තියෙනවා කොළඹ කොටුව ටිපස් ටර්මිනල් එක කිලෝමීටර් තියෙනවා 33ක්. right. සෝට කිලෝමීටර් 33ක් තියෙනවා. බලමු කිලෝමීටර් එක විතර අපිට කියලා දෙන්නේ කියලා. මේක බෙදනවා 33. හරිද? මේ ගාන බෙදනවා 33. එතකොට රුපියල් අපිට 94ක්. right. ඒ කියන්නේ මේ වෙලාව දැන් වෙලාව 4:35යි අද 2026 මේ 31 මේ වගේ වෙලාවට අපිට හම්බ වෙනවා රුපියල් 94ක් කිලෝමීටර එකට ෆ්ලෙක්ස් කැටගරි එකට. right. ෆ්ලෙක්ස් කැටගරි කියන්නේ L2 ඔබේ පොඩි වාහන තියෙනවට තමයි රුපියල් 94ක් හම්බ වෙනවා කිලෝමීටර එකට. right. ඇත්තටම ගයිස් කියන්න ඕනේ දැන් මම මේ කියන්න ඔයාලට ඇත්තටම අලුතෙන් එන කෙනෙකුට පොඩි මේ දේ දැනගන්න කොච්චරක් හම්බ වෙනවද කොච්චරක් ගෙවනවද කියන එක නැතුව මම පික්මී Uber ප්‍රොමෝට් කරනවා නෙමෙයි. හරි. එතකොට අපි මේක බලන්න ඕනේ මම ඔයාලට කලිනුත් කියලා දෙනවා මගේ වීඩියෝ වල මේ Uber පික්මී දුවනවා කියන එක පාරෙන් ඉඳන් දුවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අලුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපට සිටි මරුනේ එමය හොඳට ගෙවනවානේ කිලෝමීටර් 94ක්. ඒක ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕනේ. මේ කිලෝමීටර් 94ක් ගෙවන එක මේ වෙලාවට විතරක් වෙන්න පුළුවන්. මේවා දවසේ පැය 24 මේ ආයතන වලින් එක එක ගණන් ගෙවන්නේ අපිට. එක ගණන් කියලා නෑ. උදේට එකක්, දවල්ට එකක්, රාත්‍රීට එකක්, වැස්ස දවසට තව ගානක්. ඔය වගේ එක එක ඒවා තියෙනවා. right. එතකොට මෙයාලගේ ඒ ගණන් අපිට කියලාත් නෑ. මේක කොහොමත් අපිට දැනුම් දීලාත් නෑ. මම දන්න හැටියට. නමුත් අපිට එයාලා ඉල්ල ගන්න පුළුවන් ඇති. නමුත් මම එතරම් පික්මී ඒවලා ඇදලා කතා කරලා නැහැ. ඔබ ඇදලා කතා කරලා නැහැ. අපිට ඇත්තටම මේවා මේ අපේ ඇප් එක හොක්ක කිසිම තැනක මෙන්න මේ ටයිම් වලට මෙන්න මේ ගණන් තමයි ගෙවන්නේ කියන එක අපිට හොයාගන්න විදිහක් නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් හොයාගන්න පුළුවන් නම් මේක කමෙන්ට් කරන්න. ඇත්තටම එතකොට මම ඔයාලට ඊළඟ දවසේ උදේ දවල් රෑ කියන ටයිම් ෆ්‍රේම් තුනේම පික්මී ආයතනයක සාමාන්‍යයෙන් කොච්චර වගේ මුදලක් ගෙවනවද කියන එක Uber එකේ කොච්චර ගෙවනවද කියන එක අපි බලමු.
මේක ගොඩක් අය මට බයින්නේ මම මේවා කට්ටියට කියලා අලුතෙන් කට්ටිය ඇවිල්ලා මේක ඊට පස්සේ අපිට හයර් නැති වෙනවා. ඒක තමයි ගොඩක් කට්ටිය මට බයින්ලා තියෙනවා මේ වීඩියෝ දානකොට. මම හැමෝටම කියන්න තියෙන්නේ අලුතෙන් ඉන්න කෙනෙකුට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. සතියක් දෙකක් දුවලා බලන්න ඔයාලට තේරෙයි ඔයාලට කොච්චර මහන්සිද ඔයාලගේ වාහනේ කොච්චර වේස්ට් වෙනවද ටයිම් කොච්චර වේස්ට් වෙනවද. එතකොට ගේමක් ගහ ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට තියෙන්නේ මේක පැය 24ම දුවන්නේ නැතුව තමන්ට පුළුවන් ටයිම් ෆ්‍රේම් එකක් හදාගෙන ඒකේ තමන්ට ඉපීමට ඒ දවසේ ටාගට් එකක් තියාගෙන ඒක අරගෙන යන්න එක තමයි තියෙන්නේ. ඉතින් මේ ඒක පහසු දෙයක් නෙමෙයි. පාරට වෙලා බලන්න ඕනේ අවුව වැස්ස ඒක හම්බෙන කට්ටිය හයර යන කට්ටිය බීලා යන රැයට යනවා. ඉතින් සමහර කට්ටිය සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා යනවා. ඔය එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒතකොට ඉතින් මේ ඔය රසවත් එපා වෙනවා. ඉතින් අර ඒක තමයි මේක ලේසි නැහැ. කට්ටිය හිතනවා නම් මේක අරගෙන හයර් එකක් කරන කවුරු කොහෙන් ගිහින් දාලා යනවා කියන එක. අලුතෙන් එන අයට කියන්න තියෙන ඉතින් එහෙම මං හිතන්නේ ආවද ඉතින් ගොඩක් රැඳෙයි කියලා මේක. ගොඩක් කට්ටිය කියනවා දැන් හයර් නැහැ ගොඩක් කට්ටිය ඇවිල්ලා මේ වීඩියෝ දානින්ද කියලා. එහෙම එකක් නැහැ. මේක ඇත්තට මම කරන්නේ ගොඩක් කට්ටියට මේකේ මේ ආයතන වලට වෙන එක පෙන්වන්න. ඒකට ඉතින් ඔයාලට ආයිමන් දවසක වෙන ටයිම් මෙහෙකක පෙන්වන්නම්. ඔයාලට වෙන දවසක වෙන වෙලාවක පෙන්වන්නම්. ඔයාලට කොච්චරක් ගෙවනවද කියන එක. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.